දැක්කේ පුතේ බීජ ප්‍රරෝහණය වන විදිය. බීජ ප්‍රරෝහණය කියලා කියන්නේ බීජයක් පැලවෙන ආකාරය. ඉතින් බීජයක් පැලවෙන්න සාධක අවශ්‍ය වෙනවා. පළවෙනියෙන්ම ප්‍රධානතම සාධකය තමයි පුතේ ඒ බීජය සරු බීජයක් වෙන්න ඕනේ. සරු බීජයක් වුණොත් නේද මේ පැලවෙන්නේ. ඒ වගේ මේ සරු බීජය සඳහා පැලවීමට වාතය, එහෙම නැත්නම් ඔක්සිජන්, ජලය, කාමරුෂ්ණත්වය අවශ්‍ය වෙනවා. මෙන්න මේ සාධක ඔක්කොම ලැබුණු විට බීජ ප්‍රරෝහණය වෙනවා. දැන් පුතාලා දැක්කේ ශාකයක් වර්ධනය වන ආකාරය සඳහා අවශ්‍ය සාධක. පුතේ ශාකයක් වර්ධනය වෙන්න අනිවාර්යයෙන්ම ජලය, හිරු එළිය, ඔක්සිජන්, එහෙම නැත්නම් වාතය, පස, ඉඩකඩ, පොහොර මේ ඔක්කොම අවශ්‍ය වෙනවා. මේ සියලුම සාධක ලැබුණොත් තමයි ශාකය ඊටාම නිරෝගීව වර්ධනය වෙන්නේ.